ඉතින් යාළුවනේ ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා new updates මගේ YouTube channel එකෙන් ගෙනෙන අලුත් වීඩියෝ එකට. සුපුරුදු පරිදි මතක් කරන්න මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලාත්. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාලා තව ඔයා වගේම කෙනෙකුට බලන්න share කරන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඊශ්‍රායල් කෘෂි කාර්මික අංශයේ රැකියා වන් වලට හරි විදියට අයිදුම් කරලා ඒකට අදාළ process එකටත් මුහුණ දීලා වෙබ් එකේ අවුරුදු ගණනක් රැඳිලා ඉඳලා තවම ඇයි අපිට ඇග්‍රීමන්ට් එකක් නැත්තේ කියලා තියෙන ප්‍රශ්නය. ඉතින් ඒකත් ඇතුළුව කෘෂි අංශයේ රැකියාව සඳහා තියෙන ප්‍රශ්න රාශියකට උත්තර මම අද මේ වීඩියෝවෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් කලබල නොවී වීඩියෝ එකේ කිසිම තැනක් ස්කිප් නොකර මේ වීඩියෝව බලන්න කියලාත් මතක් කරනවා. ඇත්තටම ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියාවට මොකද උනේ? පසුගිය වසර පුරාවටම යාළුවනේ 5000කට අධික තරුණ පිරිසක් අතරින් කෘෂිකාර්මික අංශයේ රැකියාව සඳහා ඉල්ලුම් කරත් නමුත් යාගත නොහැකිව දැඩු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. එහෙම බලද්දී ඊශ්‍රායල් රැකියා අංශයන්ගෙන් අසාර්ථකම අංශය කෘෂිකාර්මික අංශය කියලා කියන්න පුළුවන්. පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කෘෂි රැකියා දසදහසක ප්‍රමාණයක් ලැබිලා තිබුණත් ලංකාවෙන් ඊශ්‍රායල බලා පිටත්ව ගිහින් තියෙන්නේ 2000ක පමණ පිරිසක් විතරයි. ඉතින් එම ප්‍රශ්න නිසාවෙන් ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායල රජය විසින්ම ලංකාවට තිබූ කෘෂි අංශයේ රැකියාව සම්පූර්ණයෙන් නතර කරලා දැම්මා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණු නිසාවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ඊශ්‍රායල් රජයෙන් මේ ප්‍රශ්නය ගැන විමසූ විට ඔවුන් කියා සිටියේ ඒ වන විට තෝරාගත් ක්‍රමවේදයන් වලට අදාළව එවපු කණ්ඩායම් වල තිබූ අසාර්ථකත්වය, රැකියාවට අවශ්‍ය නිපුණතාවය නැතිකම සහ විවිධ අදාළ නැති රැකියාවල පළපුරුදු අය එවපු එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කියලා. ඉතින් මෙයට පිළියමක් ලෙස තමයි කාර්ය සාධනය වැඩි කරලා විවිධ ටෙස්ටිං ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ තියලා නිසි ක්‍රමවේදයන් රජය විසින් සකසලා දුන්නේ. නමුත් අවාසනාවකට කුමන හෝ හේතුවක් නිසාවෙන් අද වන විටත් කෘෂි රැකියාව සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාවක් නැති තරම්. ඉතින් guys ඒ වගේම 2025 වර්ෂයේ මේ ගත වූ මාස 4ටම කෘෂි අංශයෙන් ඊශ්‍රායල බලා පිටත්ව ගිහින් තියෙන්නේ ශ්‍රමිකයින් 34 දෙනෙකු පමණයි නිල දත්තවලට අනුව. ඉතින් 5000ක පමණ පිරිසක් අතරින් කී දෙනෙකු ඉතිරි වෙනවාද? කොතර අසාධාරණයක්ද? ඉතින් ඔන්න ඕකයි ඊශ්‍රායල රැකියා ඊශ්‍රායල කෘෂිකාර්මික රැකියාවල තිබෙන වර්තමාන තත්ත්වය. ඉතින් මට ඇත්තටම මේ පිළිබඳ වර්තමාන තත්ත්වය මොන වගේද කියලා හරි පිළිතුරක් ඔයාලට ලබා දෙන්න තමයි අවශ්‍ය උනේ මෙන්න මේ වීඩියෝවෙන්. ඒ වගේම ඔයාලා සැලෙන්න එපා, මොකද ඔයාලගේ සිහින දේශයට යන්න තව අවස්ථාවක් ඔයාලට තියෙනවා. ඒ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පසුගිය කාල වකවානු තුළ ඊශ්‍රායල කෘෂි රැකියාව සඳහා වෙබ් එකේ සිටින අයට ලොකු අවස්ථාවක් ලබා දීලා තියෙනවා. නමුත් කෘෂි අංශයේ රැකියාවක් සඳහා නම් නෙවෙයි, ඉදිකිරීම සහ නැවත ඉදිකිරීම අංශයේ රැකියාවන් සඳහා. ඉතින් වැඩි ප්‍රමුඛතාවයක් ඔවුන්ට දීලා තියෙනවා මේ ඉදිකිරීම රැකියාව සඳහා ඉල්ලුම් කිරීමේදී. කෙටියම කියනවා නම් දැන්ට සුදුසුකම්ලත් ඉදිකිරීම අංශයේ සුදුසුකම්ලත් අයට අයිදුම් පත්‍ර කැදෙව්වත් කෝට් එක 6000ක් වුන් ලැබිලා තියෙනවා. ඊට අමතරව ඒකෙන් පළවෙනි 3000ට ඉඩකට තියෙන්නේ මෙන්න මේ කෘෂි ආර්ථික වෙබ් එකේ ඉන්න අයවලුන්ට තමයි වැඩි ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තවමත් කෘෂි රැකියා එනකම් වෙබ් එකේ ඉන්න එපා. මෙම ඉදිකිරීම් රැකියාව සඳහා පුළුවන් තරම් අයිදුම් කරන්න කියලා. එය සිදුවන වැඩපිළිවෙලත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. සුදුසුකම් අවශ්‍යද ඒ සියලුම විස්තර පිළිබඳ අයිදුම් කරන ආකාරය සහ ඒ සඳහා වන ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා සම්පූර්ණ පැහැදිලි වීඩියෝවක් මම මීට කලින් වීඩියෝ එකකින් අරන් ආවා. මේ මාස 10ට කලින් අනිවාර්යෙන් අයිදුම් කරන්නත් ඕනේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා දැම්ම ඇප්ලයි කරන්න ඔයාලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක මගේ channel එකට ගියොත් බලා ගන්න පුළුවන්. වගේම link එක
පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මන් දාලා තියන්නම්. ඉතින් පසුතැවෙන්න දෙයක් නැහැ ඔයාලට. කොහොම හරි විදියට තම සිහින දේශය කරා යන්න අවස්ථාවක් සියලුම අයහට ලැබිලා තියෙනවා. ඔයාලගේ කැපවීම උත්සාහය තමයි අවශ්‍යම. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න පහලින්. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා යාළුවනේ. ඉතින් ඔයාලගේ හීන ඉක්මනටම ඉෂ්ට වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වගේම new updates මගේ YouTube channel එකත් එක්ක දිගටම අප්ඩේට් එකේම ඉන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම්. ඔක්කොටම ජය වෙන්න ඕනේ.